මම යාළුවනේ ඔන්න ඔයාලා අද සාදරයෙන් පිළිගන්නවා අපේ TT Kitchen YouTube නාලිකාවට. ඔන්න මම අද හදන්න යන්නේ රසම රස රටල මාළුවක්. මම මෙතන රටල ග්‍රෑම් 500ක් අරන් තියෙනවා. මේ රටල වලට ඉන්නල කියලාත් කියනවා. මුලින්ම මම කරන්නේ මේ රටල ටික හොඳින් පිරිසිදු කරගන්න එක. මේ රටල වල පොත්ත ඉවත් කරගන්න විවිධ ක්‍රම තියෙනවා. නෑමිලියකට හරි කොරහකට හරි දාලා අතුල්ලලා පොතු ඉවත් කරගන්නත් පුළුවන්. නැත්නම් උරේකට දාලා බිම ගහපුවාමත් පොතු ඉවත් කරගන්න පුළුවන්. එහෙමත් නැත්නම් පිහියක් ආධාරයෙන් මේකේ පොතු ඉවත් කරගන්නත් පුළුවන්. දැන් මේ තියෙන්නේ පොතු ඉවත් කරගත්ත රටල ටික. මේ වගේ තාම ධාරවල මඩ ගතිය තියෙනවා. සාමාන්‍ය ප්‍රමාණය කැබලි වලට මේ වගේ කපා ගන්නවා. එහෙම කපා ගත්තාම අපිට මඩ වැලි ඉවත් කරගන්න පුළුවන්. දැන් අපි රටල ටික වැහෙන ප්‍රමාණයට වතුර එකතු කරලා කහ කුඩු ස්වල්පයක් දාලා මේ රටල එක තැම්බෙන්න තියෙනවා. දැන් අපි බලමු මේ රටල එක හදන්න අවශ්‍ය අනිකුත් අමුද්‍රව්‍ය මොනවද කියලා. මෙතන තියෙනවා 3-5 මිරිස් කුඩු, ලූණු, රම්පේ, කරපිංචා, අමු මිරිස් කරල් දෙකක්, රස අනුව ලුණු, බෙදපු උළුහල්. මෙතනදී බෙදපු උළුහල් අනිවාර්යයෙන්ම එකතු කරගන්න. එතකොට ගොඩක් රසයි. මෙතන ලොකු පොල් බෑවක පොල් කිරි අරන් තියෙනවා. ඔකු පොල් කිරි. මේ තියෙන්නේ අපේ තැම්බෙන්න තියාගත්ත රටල ටික. දැන් මේකට අනිකුත් අමුද්‍රව්‍ය එකතු කරගන්න තමයි හදන්නේ. ලූණු ටික එකතු කරනවා. ඒ වගේම උළුහල් ටිකත් එකතු කරනවා. උළුහල් ටිකක් දාලා මිරිස් කරල් එකතු කරගන්නවා. මේ දාන අමුද්‍රව්‍ය ඔයාලා කන රස ප්‍රමාණය අනුව එකතු කරගන්න. කරපිංච එකතු කරා, රම්පෙත් එකතු කරා. දැන් ලුණු එකතු කරගන්නවා. මිරිස් කුඩු ඒ වගේම 3-5 මේ සියල්ල දාලා හොඳින් මිශ්‍ර කරගන්න ඕනේ. මිශ්‍ර කරලා අපි මේ දාපු 3-5 මේ රටල වලට අල්ල ගන්නකන් ටික වෙලාවක් වහලා තියා ගන්නවා. මේ ටික වෙලාවක් වහලා තියාගත්තට පස්සේ දැන් අපි මේ වෙලාවේදී තමා උකු පොල් කිරි ටික එකතු කරගන්නේ. ඊට කලින් අපි බලමු රටල තැම්බිලාද තියෙන්නේ කියලා. සාමාන්‍ය ප්‍රමාණයට තැම්බිලා තියෙන්නේ, ගොඩාක්ම මෙරි වෙන්න තැම්බිලත් නැහැ. එතකොට අපිට කිරි දාලා අවශ්‍ය ප්‍රමාණයට මේක කෑලි ටික තඹ ගන්න පුළුවන්. කිරි එකතු කරලා අපි මේක නොනවත්වා හැඳි ගන්න ඕනේ. මොකද නැත්තම් කිරි කැට ගැහෙනවා. එහෙම වුණොත් රටල මාළුව රස නැති වෙනවා. සැරින් සැරේට හොඳින් අවලං කරමින් හැඳි ගන්න. ලුණු ඒ වගේම අනිකුත් අමුද්‍රව්‍ය අවශ්‍ය ප්‍රමාණයට තියෙනවද කියලාත් බලන්න. අදිනම් මේ වෙලාවේදී එකතු කරගන්න පුළුවන්. තාම අපි මේක හොඳින් හැඳි ගන්න ඕනේ. මේ සම්පූර්ණයෙන්ම විනාඩි 10ක් ගියාට පස්සේ දැන් නම් අපේ රටල මාළුව හැදිලා තියෙන්නේ. හොඳ සුවඳකුත් එනවා. ඒ වගේම හරිම රසයි. ඔයාලට මේකට තෙල් ලැබ එකතු කරගන්නත් පුළුවන්. මේ තෙල් ලැබ එකතු කරගන්නවා නම් මේ ටික වෙනත් පාචනයකට අයින් කරලා තෙල් ටිකක් රත් වෙන්න තියලා ඒකට අබ ටිකයි ඒ වගේම මිරිස් කරලක් දෙකට කපලා ලූණුයි එකතු කරලා ඒක හොඳින් බැදෙනකොට මේ රටල ටික එකතු කරන්න. මම නම් අද හදාගත්තේ කිරට. ඔයාලත් හදලා බලන්න. හදලා බලලා රස කොහොමද කියලාත් කියන්න. තවත් මේ වගේ අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. අපේ channel එක subscribe කරන්න, like කරන්න, comment කරන්න. එහෙනම් අදට ගිහිල්ලා එන්නම්. පරිස්සමට ඉන්න.